කියවනවා කවුරුත් ඊට පස්සේ කියවන්නේ එකට. පානාති පාතා වේරමණී සික්ඛාපද සීලය කියන්නේ නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය අදින්නාදාන වේරමණී සික්ඛාපද සීලය නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපද සීලය නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය එතන සිට එකට කියන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපද සීලය නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපද සීලය නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය විකාල භෝජන වේරමණී සික්ඛාපද සීලය නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය නච්චීතවාදිත විසුඛ දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපද සීලය නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපද සීලය නිවැරදිය ඍජුය කුසල්ය පිරිසිදුය එක එක ශික්ෂාපදයක් ලෝභ දෝෂ මොහ ආදී සාවද්‍ය ධර්මයක් නැති බැවින් නිවැරදි නිවන් මඟටම යොමු වී ඇති බැවින් ඍජුයි ආර්ය අෂ්ටාංග මාර්ගයට අයිති බැවින් ඍජුයි අකුසල නැසෙන බැවින් ශික්ෂාපද සමාදානෙන් කුසල් එවාගෙම හිත පිරිසුදු වෙන බැවින් සීල විසුද්ධියට පැමිණෙන බැවින් පිරිසුදුයි මේක තමයි තේරුම් හතර. මේ ආනිසංස මෙහිමයි නිවැරදි වූ ඍජු වූ කුසල් වූ පිරිසිදු වූ ශික්ෂාපද සීලය උපචාර සමාධි අර්පණා සමාධි මාර්ගඵල නිර්වාණය දක්වා ආනිසංස ඵල විපාක ගෙන දීමට සමර්ථ වේ. සීලය ත්‍රිලක්ෂණයට නගන හැටි සීලේ නම් මෙතන කියවෙන්නේ වැළකී යුතු පාපයන්ගෙන් වැළකීමේ විරති සීලයක්. හැසිරිය යුතු පිළිවෙත් හැසිරීමේ චේතනා සීලයක් දෙකම මෙතන සීලයයි. දැන් අපි මේ සමාදන් වුණේ කරුණු 8ක් වැළකී යුතු දෙයින් වැළකීම. ඒක විරති සීලයක්. විරති කියනකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ තුන වෙන වෙනම පහළවන්නේ තමාගේ චිත්ත සංතානයේ තුල සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත වැනි කුසලසිත වලයි. ඒ කුසල සිත්කල් තුල බොහෝ සෙයින් මේ ශික්ෂාපද සමාදන් වීමේදී ධර්මතා 35 බැගින් හට ගන්නවා. ඒ සියල්ලම මේ සීලයට අයිතියි. ඊළඟට අපි වාඩි වීම, නැගිටීම, ආහාර ගැනීම, ඇඳීම, පෙරවීම, කතා කිරීම, ඉරියව් පැවැත්වීම, මලු පැත්මන් හැමදීම, තෙල් මල් පහන් ආදී බුද්ධ පූජා පැවැත්වීම ඔක්කොම චාරිත්‍ර ශීලයට අයිති. එහිදී පහළවන්නේ විරති නෙමෙයි චාරිත්‍ර වශයෙන් කුසල චේතනා.
ඒක චේතනා සීලයයි. එහිත් ලැබෙනවා කුසල් ජවන් සිතක් ගානේ ධර්මතා 34 බැගින්. ඒ ඔක්කොම සීලයයි. එතකොට චිත්තචෛතසික ධර්ම තමයි මෙතන සීලයට ගන්නේ. ඒක අපි ත්‍රිලක්ෂණයට හරවමු. වැලකිය යුතු පාපයන් කෙරෙන් වැලකීම නම් වූ විරති සීලයද හැසිරිය යුතු පිළිවෙත්හි හැසිරීම නම් වූ චේතනා සීලයද ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය යන බැවින් අනිත්‍යය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛය තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මය සීලයේ චතුරාර්ය සත්‍යයට හරවන හැටි කෙටියෙන් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ විරති සීලයද චේතනා සීලයද ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. සීලයෙන් අපේ සිතේ ඇති කරගත් යුතු ප්‍රාර්ථනාව මාගේ සීල සමාදාන කුසලයේ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා. සාදු සාදු. දැන් සීල සමාධි ප්‍රඥා තුනටම සම්බන්ධ වුණා. සීලේ සමාදන්ව පිහිටීමෙන් සීලය, සීලේ අනුසති භාවනාවට යෙදීමෙන් සමාධිය, ත්‍රිලක්ෂණ විපස්සනාට හැරවීමෙන් ප්‍රඥාව. ඒකට සීල සමාධි ප්‍රඥා තුනම පිරිනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගෝතන පිරෙනවා. දැන් අපි කාලසටහනම අපිට තියෙන්නේ නම් භාවනා වෙලාවයි. එයින් විනාඩි 15ක් ගත වුණා. අතට නියමිතව තියෙන බුද්ධානුස්සතිය. දැන් බුද්ධානුස්සතිය සම්බන්ධ කෙටි හැඳින්වීමකුයි පළමුවෙන් කෙරෙන්නේ. බුද්ධානුස්සතිය වැඩිීමේදී අපි ආනාපාන සතිය වඩන අවස්ථාවල භාවනා පූර්ව කෘත්‍ය සම්පාදනය කරනවා. දැන් කාලයේ කෙටි බැවින් අපි නමස්කාරය කියලා බුද්ධානුස්සතිය පටන් ගන්නෙ. ඉරිස් එක්කාසුනාමට පුළුවන් හවස් වරුවේ දානින් පස්සේ කරන භාවනාදී පූර්ව කෘත්‍ය සම්පූර්ණ කළාම පටන් ගන්නවා. බුද්ධානුස්සතිය කියන්නේ බුදු ගුණ නැවත නැවත සිහිපත් කිරීම. බුදු ගුණ නැවත නැවත සිහිපත් කිරීමේදී අපේ සිතේ ඇති වෙනවා උපචාර සමාධි කියන සමාධි තත්ත්වය. ඒ උපචාර සමාධිය ඇති වෙන්නේ මෙහෙමයි. බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුදු ගුණ තුලින් එක බුදු ගුණයක් අපි ගන්නට ඕන. ඒ බුදු ගුණේම නැවත නැවත සියවර දහස්වර හිතින් ශාන්තව මෙනෙහි කරන්නට ඕන. ඉක්මන් නොවි, පමා නොවි, කලබල නොවි, විසිරෙන්නේ නැති සිතින් අර බිඳුව හිමින් වතුර වැටෙනා වගේ අපේ සිතේ බුදු ගුණ ඇතුල් වෙන හැටියට බුදු ගුණ ආවර්ජන කරන්නට ඕනේ.
අපට තියෙනවා සීලම බුදු ගුණ සම්පින්දණය වූ ගාථාව ඉතිපිසෝ ගාථාව නමින්. ඒ ඉතිපිසෝ ගාථාවේ තියෙනවා ගුණපද 9ක්. එක එක ගුණයක් අනන්තයි. එක එක ගුණේ කාර්ක සම්පත්තිය අනන්තයි. එකකට එකක් දෙවෙනි නෑ. එනිසා එක ගුණයක් පාසා මුළු සුවාසෝ දහසක් ධර්මස්කන්ධේම තියෙනවා. එනිසා සීල භාවනා මාර්ගත් එක එක බුදු ගුණයක් තුළ ඇතුලේ තියෙනවා. එනිසා මුලින්ම සෑම භාවනාවකට කලින් කළ යුතු වන්නේ බුදු ගුණ භාවනාව. ඊයේ සන්ධ්‍යාවේ අපි බුද්ධෝ කියන බුදු ගුණය මෙනෙහි කරන ඇති කෙටියෙන් හඳුන්වුවා. අපි අදත් මේ බුද්ධෝ කියන බුදු ගුණයන පළමුවෙන් ගනිමු. අපි හැම වෙලාවෙම කියන්නේ බුද්ධ රත්නයේ ගුණනේ. ඒ ගුණ තුලින් එකක් අපි වෙන් කරගන්නවා. හැබැයි එකක් වෙන් කරගන්න ඉස්සර වෙලා බුදු ගුණ 9 මුල සිට අගට අග සිට මුලට කීප වේටක් හිතලා තමයි එක ගුණයක් අපි තේරුම් කරගන්නේ. දැන් අපි নমස්කාරය කියමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුදු ගුණ එකක් ගානේ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝභගවා ඉතිපි අරහං සෝභගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝභගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ සෝභගවා ඉතිපි සුගතෝ සෝභගවා ඉතිපි ලෝකවිදු සෝභගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝභගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝභගවා ඉතිපි බුද්ධෝ සෝභගවා ඉතිපි භගවා සෝභගවා ඉතිපි භගවා සෝභගවා ඉතිපි බුද්ධෝ සෝභගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝභගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝභගවා ඉතිපි ලෝකවිදු
සෝ භගවායිති සුගතෝ සෝ භගවායිති විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවායිති සම්මා සම්බුද්ධෝ සෝ භගවායිති අරහං. දැන් බුද්ධෝ ගුණය ගනිමු. සෝ භගවායිති බුද්ධෝ 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 බුද්ධෝ. ඒ අර්ථ එකක් ගමු. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. නැත්වර මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. නැත්වර මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. මේ සලස්මට තේරුම එකවරක් හිතලා ඒ ගුණය කීප වාරයක් හිතින් මෙනෙහි කරනකොට හිත සමාධි වෙන්නේ. ඊළඟ දෙවෙනි පදයේ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. නැත මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. තවර මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. තුන්වෙනි පදය මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද
බුද්ධනම් වනසේක බුද්ධෝ 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 මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 හතරින් පාදයේ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය භාවනාවසයෙන් භාවනාවෙන් වැඩින් වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය භාවනාවෙන් වැඩින් වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය භාවනාවෙන් වැඩින් වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 මේ සලසනට තව අර්ථ පද රාශියක් තියෙනවා ඒක අපි නැවත තව පිළිසත් වැඩි වුණාම වෙලාව ඇති වෙලාවෙ කියමු. දැන් මේකකින් මේ පද හතර මතක තියාගන්න පුළුවන්. දුක්ඛාරිය සත්‍ය පිරිසිදු අවබෝධ කළ බැයි. දුක්ඛ සමුදයාරිය සත්‍ය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැයි. දුක්ඛ නිරෝධාරිය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැයි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරිය සත්‍යය භාවනාවෙන් වැඩිම වශයෙන් අවබෝධ කළ බැයි. ඔය තේරුම් හතර. ඉතින් මේ එක තේරුමක් හරි අරගෙන ඊට පස්සේ බුද්ධ කියන වචනය සියවරක් වුණත් කමන්නේ ශාන්තව හිතින් මෙනෙහි කරන්නට ඕන. ඔය මෙනෙහි කරන්නේ දැන් අපි මේ ඉදිරි පිට වැඩ ඉන්න ප්‍රතිමා වහන්සේ හෝ කමා දැක ඵල පුරුදු ඉතාමත්ම ප්‍රසාදනීය ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරි පිට තමන් ඉන්නවා කියන සිතේ ඇති කරගෙන මෙනෙහි කරනවා. ඒ අතරත මේ එක ගුණය තුල හිතේ නීවරණ යටපත් වෙලා සමාධි වෙනකොට ගුණපදයේ උඩ හිත රැඳෙනවා. අර බුද්ධ ප්‍රතිමාව මෙනෙහි කිරීම හිතින් ඉවත් වෙනවා. ඒ වෙලාවේ බුද්ධ ප්‍රතිමා නොපෙනුණා කියන කිසි අඩුවක් නෑ. නොපෙනීම තමයි එතන සිදු වෙන්නේ. තේනක නෙමෙයි අවශ්‍ය නොපෙනීම. බුද්ධ රූපේ නෙමෙයි බුද්ධ ගුණ සම්පත්තියයි මේ අරමුණ. නිසාන්නේ විදිහට අපි තාපය භාගයක් තියෙනවා කවුරුත් නිහඬව බුද්ධ ගුණේ භාවනාවට නගමු. ඒකම ඉතිරි ගුණ පද ටික ඊළඟ වාරේ කියන්නේ ඊළඟට අපිට තියෙන භාවනා වාරෙදී භාවනාවට ගන්නවා. දැන් ඒකවට මේ බුදු ගුණ භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ නීවරණ ආදී අඳුරු ගතිහිකන් ඉවත් වෙලා හිතේ සමාධියක්. ඒ සමාධිය තුළින් අපේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුළින් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ වෙනස් නොවන සදාකාලික සැප ඇති අමා මහ නිවනටපත් වෙනවා. නිවන් සුව පිණිස මේ භාවනාවේ හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් ඉතිරිපෑ භාගය
අපි බුදු ගුණය ආවර්ජනා කරමින් භාවනාවේ යෙදෙමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මාගේ ස්වාමී වූ කියන්නේ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක අන්‍යයන්ට අවබෝධ කර වූ බැවින්ද බුද්ධනං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක අන්‍යයන්ටද අවබෝධ කළ බැවින් බුද්ධනං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක අන්‍යයන්ටද අවබෝධ කර වූ බැවින් බුද්ධනං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක අන්‍යයන්ටද අවබෝධ කර වූ බැවින් බුද්ධනං වනසේක. මේක එක පදයක් ගානේ එකවරක් තේරුම සලකලා බොහෝ වාරයක් බුද්ධ කියන වචනය ඉක්මන් නොවි පමා නොවි මනස සිහියෙන් එක වචන මෙනෙහි කරන්නට ඕන. බුද්ධෝ 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 ඒ සැලැස්මට තමා දැකපුරුදු ප්‍රසාදනීය ප්‍රතිමා වහන්සේ නමක් සිතින් ඉදිරිපිට අරමුණු කරගෙන කිරීම වඩාත් පහසුයි. ඉතේ සමාධි ශක්තිය එනකොට ඒ බුද්ධ ප්‍රතිමාව නොපෙනී යනවා. ඒ නොපෙනී යන්නේ බුද්ධ ගුණය උඩහිත පිහිටන බැවිනුයි. ඊළඟ තවත් දුරට කැමෙත නම් ඊළඟ දහම් පද තේරුම් පද මෙහිමයි. සියල්ල දන්නා බැවින්ද ඒක එකක්. සියල්ල දක්නා බැවින්ද බුද්ධනං වනසේක ඒක එකක්. අනිකකෝ විසින් අවබෝධ නොකර වූ බැවින්ද බුද්ධනං වනසේක. එහෙම නැත්නම් අනිකකෝ විසින් නොකල අවබෝධ ඇති බැවින්ද බුද්ධනං වනසේක. ක්ලේශ නිද්‍රාවෙන් අවදි වූ බැවින්ද බුද්ධනං වනසේක. සීනාශ්‍රව බැවින් බුද්ධනං වනසේක. කෙලෙස් පැවරීමක් නැති බැවින් බුද්ධනං වනසේක. ඒකාන්ත විතරාගී බැවින් බුද්ධනං වනසේක. ඒකාන්ත විත දෝෂී බැවින් බුද්ධනං වනසේක. ඒකාන්ත විත මෝහී බැවින් බුද්ධනං වනසේක. ඒකාන්ත නික්ලේශී බැවින් බුද්ධනං වනසේක. ඒකායන මාර්ගයේ ගමන්ගත් බැවින් බුද්ධනං වනසේක. එකලාව අනුත්තර සම්මා සම්බෝධිය අධිගත කළ බැවින් බුද්ධනං වනසේක. අවිද්‍යාව නැමැති අබුද්ධිය නැසූ බැවින් බුද්ධනං වනසේක. විද්‍යානම් වූ ප්‍රඥාව ලැබූ බැවින් බුද්ධනං වනසේක. කොන්න පද තේරියක් කියනවා.
ඉතින් Tamanta වැටෙනවා නම් ඒ වැටෙන එක එක පදයක් අරගෙන අර බුද්ධ කියන වචනේ වැඩි වේලාවක් ආවර්ජනා කරනවා. ඒ විදිහට අපි ඉතිරි විනාඩි 45ක් තියෙනවා නිශ්ශබ්දතාවයෙන් ඒ බුද්ධ ගුණ ආවර්ජනා කරමින් බුදු ගුණ අරමුණේ සමාධි උපදවන්න උත්සාහ කරමු. ඒ කාලයේ තුල අතක් පයක් නොසොල්වා උඩුකය හොඳින් පහසුවෙන් තබාගෙන පහසු ඉරියව්වෙන් වාඩි වෙලා මෙම බුද්ධ ගුණ භාවනාවේදී අදිෂ්ඨාන කරගනිමු. ඒකම අවසානයේදී මේ බුද්ධ ගුණ භාවනාව අවසන් වෙනකොට අපි ඒක ත්‍රිලක්ෂණයට හරවනවා.